හායි කොහොමද? යමුද බොඹුරුවැල්ල පැත්තේ රවුමක්. ලංකාවේ තියෙන දියඇලි වලින් ලස්සනම දියඇල්ලක් තමයි බොඹුරුවැල්ල. බලන්නකෝ මේ බොඹුරුවැල්ලේ වතුර වැටෙන ලස්සන. බොඹුරුවැල්ල පිහිටලා තියෙන්නේ බදුල්ලයි නුවරඑළියයි කියන දිස්ත්‍රික්ක දෙකටම මායිම්ව. ඔයාලට බොඹුරුවැල්ල බලන්න යනවා නම් වැලිමඩ පැත්තෙන් යන්නත් පුළුවන්, නුවරඑළිය හරහා යන්නත් පුළුවන්. නුවරඑළිය හරහා යනවා නම් නුවරඑළියේ ඉඳන් කිලෝමීටර 15ක් වගේ දුරකින් තමයි බොඹුරුවැල්ල පිහිටලා තියෙන්නේ. නුවරඑළිය ඉඳන් ටවුන් එකේ ඉඳන් ඇවිල්ලා රේන්දපොළ හන්දියෙන් අපි හැරෙන්න ඕනේ. හැරිලා තමයි යන්න ඕනේ. හැරිලා කිලෝමීටර 8ක් වගේ ගියාම තමයි බොඹුරුවැල්ල හම්බෙන්නේ. බොඹුරුවැල්ල පිහිටලා තියෙන්නේ අර රක්ෂිත වනාන්තරයක් ඇතුලේ. හින්දා අපි ගිහිල්ලා පටන් ගන්න තැන ඉඳන් කිලෝමීටරයක් වගේ කැලේ ඇතුලෙන් පොඩි දුරක් යන්න තියෙනවා. හැබැයි වටේම හරිම ලස්සනයි. පොඩි පොඩි රොටි කඩවල්, තේ බොන්න ඒ වගේ තැනුත් හදලා තියෙනවා. ඒ වගේම තමයි නුවරඑළිය ඉඳන් ඔයාලා එනවා නම් තමන්ගේ වාහනයකින් ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් පොදු ප්‍රවාහන සේවයෙන් එන්නත් පුළුවන්. ඔයාලා පොදු ප්‍රවාහනයෙන් යනවා නම් හැමදාම නුවරඑළිය ටවුන් එකේ ඉඳන් බස් රථයක් ක්‍රියාත්මක වෙනවා. හැමදාම උදේ 8:20ට නුවරඑළියෙන් පටන් ගන්නවා. ඒක බොඹුරුවැල්ලෙන් ආයේ පටන් ගන්නේ හවස 1:50ට. උදේ බස් එකේ ගිහිල්ලා ඔයාලට දවල් බස් එකේ ඉන්න පුළුවන්. මේ ගමනට විනාඩි 45ක වගේ කාලයක් තමයි වැය වෙන්නේ. ඉතින් ඔයාලත් ගිහිල්ලා බොඹුරුවැල්ලේ ලස්සන බලලා පාසටහන් විතරක් තියලා මතකයේ විතරක්ම අරන් එන්න. බයි බයි.